ඔයාලගේ විකුණන්න තියෙන්නේ? පාපිසි තියෙනවා දෝසි තියෙනවා. ඔයාලම කියන්නේ ඕකද බිස්නස් එක? කවුද පවුලේ ඉන්නේ ඔයගලගේ? මගේ පවුලේ ඉන්නවා මේ තුන්වෙනි බබා. ඔව්. මේ හතරවෙනියා මේ අයියා දුව. ඔව්. අනිත් ඌ එක්කෙනායි අනිත් දෙවෙනි බබා දැන් ලොකු ළමයි කියලා එහෙම. ඕකෙන්ද ජීවත් වෙන්නේ? ඒ කියන්නේ මහත්තයාට ඇදෙනවා මහත්තයා වැඩේ. එහෙමනේ. සුසුනාව ඔපරේෂන් කරන්න කියලා තමයි දැන් තියෙන්නේ. දැන් MRI එකක් තියෙනවා කරා පිටියේ. ඒක කළා තමයි හිටම දිනයක් දෙන්නේ. මොනවාද පවුල ජීවත් කරවන්නේ? එතකොට මුන්ට තමයි බර එන්නේ. බර ඉන්නේ නේ. දරුවෝ 4 දෙනාම ජීවත් කරවන්නේ මොනව කරන්නද නේද? ඔයාද පාපිසි වහන්නේ මොනවද පුහුල් දෝෂේම හදන්නේ ඔයාද? මම මේක ලියාපදිංචි හදාගෙන තියෙන තාම අංක ආවේ නැහැ. ඒනකම් මට කඩවල දානවා මේ කඩවල වලට දානවා. ගෙවල් වලට එහෙමත් තරංග යනවා. අරන් ගිහලා විකුණනවා. පාපිසිත් එක්ක. විකින තමයි දෙති විකිනන්නේ දවස් තියනවනේ. විකිනන්නේ දවස් තියනවනේ. අර මේ දවස් නම් පොඩ්ඩක් අර අවුරුද්ද නිසා එකක් දෙකක් වගේ ගන්නවා. නැත්නම් ගන්න නෑනේ. ගන්න මිනිස්සුන්ට අමාරු වෙන්නේ නේ. මොක තමයි කතන්දරේ ඉතින්නේ. කෑම මේ අවුරුද්දට ඇඳුම් මෙහෙම ගත්තද? නැගින ඇඳුම් ගන්න තරම් වත්කමක් නැද්ද? මම වත්කමක් නෑනේ. ඒකට කලින් අවුරුදු වලත් තරම් නැද්ද? මහත්තයා අසනීප නැති දවස්වල නම් අර වරුවක් වැඩ කරලා ඇවිල්ලා වරුවක් අර පොඩි ජොබ් එකක් කරලා කීයක් හරි වගේ එහෙම කළා. මහත්තයා තනිය වුණාට පස්සේ කිසිම අවුරුද්දක ඇඳුම් ගත්තේ නෑනේ. දැන් අවුරුදු දෙකක් වෙනවා සර්. අවුරුදු දෙකකින් ඇඳුම් මරන්නේ නෑනේ. දරුවන්ට ඒක කාටවත් මේ අවුරුද්දෙත් නැහැ. මේ අවුරුද්දෙන් කොහොමද හිතන්නවද? තොන්නොත් බෑනේ. පාපිසි කීයක් දෙන්නේ? මේකක් දෙන්නේ 100ට. 100 ඈ. ආඩ මොන හරි වෙන්න ඕන දෙයක් කියලා ලොකුවට තියෙනවා දැනට මොන හරි මොකක් කැම බීම ප්‍රශ්නේ. ජීවනයිතේ ඔක්කොම කියන්නත් බෑනේ සර්. ප්‍රශ්න නැහැ හැමදේම කියලා හැමදේම කියන්නත් බෑනේ මිනිස්සු. කන්න බොන්නත් නැහැ. නෑනේ. මහත්තයා අර කියන්නේ අවිදින මොකුත් කරන්න බැරිද? ඔය බඩු අරන් ඕවා විකුණන්න යන්නේ දරුවෝ. කෙනෙක් කවුරු එක්ක යනවා ඉස්කෝලේ. මෙයා නැද්ද කොහොමද තරයි යන්න ඕන. සදාඩයන් තනන්නේ. නෑ නෑ. මේගොල්ලෝ එක්කරගෙන තමයි යන්නේ. මහත්තයා වැඩක් කරන්නේ නැහැ කිව්වේ. අංශ භාගය හැදලා කියලා කිව්වේ. අපි ඔයාලට මොන්චරේ ආධාරයක් කරන්න. ඔයාගේ ඔයාලට සල්ලි ටිකක් දෙන්නම්. ඔයාලට මොකක් කරේ මේ කියන්නේ ඔය දරුවන්ට ඇඳුම් ටිකක් කරන් දෙන්න. කෑම බීම ටිකක් ගන්න. අවුරුද්දක් ළඟ එනවනේ. දැන් අවුරුද්ද ළඟ එනවා කියන්නේ අනිත් දරුවගේ අවුරුද්ද තියෙනවනේ ඉතින්. මම නැසේ ගොඩක් පිළිසිද්ධ වෙනවා මේ වෙලාවේ ඇටියට. අද ආර්ථිකෙත් එක්ක. ඔව් මහත්තයාට එමු කියලා හිතුවේ නෑනේ. හිතුවේ නෑ. අපි මේ දෙක ගන්නම්. ඔයාලට පොඩි උදව්වක් කරන්නම්. ඔයාලට මොනවා හරි කියන්නේ මේ තියෙන ප්‍රශ්න ටිකට හරි උත්තරයක් ලැබෙයිනේ. මේ සල්ලි ටිකක් තියෙනවා. මේ ටික තියාගන්න. thank you sir. ගොඩක් ස්තුතියි නංගි. මේ වගේ වෙලාවක ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙන මේ කරපු දේ උදව්වට. මට දරුවට මොනවා හරි කරගන්න තිබුණොත් හොඳට මේකනේ. සතුටුයි ඉති. ඊන කිව්වා හිතුවේ නෑ. ඇත්තටම ලක්කුයි. නෑ නම් මේ අපි යනවා. ප්‍රසරණ යනවානේ. අපි යනවා. බයි.